ඉතින් අද අපි යන්නේ මහා විශ්වයේ සඳහන් වන දෝල පබ්බත නොහොත් දොළුකන්ද තමයි අද මම යන්න තෝරාගත්තේ. තව කීප දෙනෙක් අපිට එකතු වුණා. ඉතින් 1980 දශකයේ තමයි මෙහි දැනට පවතින ආරණ්‍යයේ ආරම්භය වන්නේ. ඊට කලින් අනුරාධපුරයේ රහතන් වහන්සේලා ගත කරපු පුදබිමක්. දොළුකන්දේ මේ කන්ද නගින්නේ අවුරුදු 20ක විතර පස්සේ. අවුරුදු 20ක් හෝ අවුරුදු 18ක විතර පස්සේ තමයි මේ දොළුකන්ද කන්ද නගින්නේ. ඒ දවස්වල මේ කන්ද නගිනකොට මේ ගොඩක් පිරිස හිටියා. මොකද දොළුකන්ද ආරණ්‍ය සේනාසනේ පිරිපැන් බොන්න ආපු සීලුම දෙනා 50% දෙනා මේ කන්ද නැග්ගා. පොඩි අය, මහලු අය අමාරුවෙන් හරි මේ කන්ද තරණය කළා. ඉතින් දැන් දොළුකන්ද එක එක්කෙනා කතා හින්දා දොළුකන්ද සම්පූර්ණයෙන්ම අභාවයට ගියා. අභාවයට ගියාට පස්සේ පාළුවට ගියා. දැන් අවුරුදු 20ක් වෙනවා දැන් මේකේ ජනයාගෙන් පිරිච්ච තැන ජනයාගෙන් හිස් වෙලා තියෙනවා. ඉතින් ඒ අවුරුදු කාලය තුර කවුරු හරි දොළුකන්ද කන්ද තරණය කළා කෙනෙක් කැරෙන්න වෙන කවුරුත් මේකේ ඇවිල්ලා නැහැ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. හැකන කියන්නේ ඉතා ප්‍රබල මාධ්‍යයක්. ඇත්ත බොරුව කරන්න පුළුවන්, බොරුව ඇත්ත කරන්න පුළුවන් හොඳම මාධ්‍යය ඇහැ සහ කන. ඉතින් නොයෙකුත් බොරු චෝදනා කරමින් එක චෝදනා එල්ල කරපු නිසා මිනිස්සු නොමග යාමෙන් පාළුවට ගියා අද දොළුකන්ද. ඉතින් ඉස්සර මිනිසුන් ගොඩක් සූපත් වුණා. මමත් ඇවිල්ලා තියෙනවා ඉස්සර පිරිත් පැන් අරගෙන යන්න. ඉතින් අද තියෙන තත්ත්වයේ බොහොම සෝචනීයයි. ඉතින් සීලුම ඒ කටයුතු නිම වෙලා තියෙනවා. අද පාළුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැනට ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි මෙහි වාරව ඉන්නේ. ඉතින් ඉස්සර මේවා අතුරු සිදුරු නැතුව ජනතාවගෙන් පිරිච්ච ස්ථාන. ඉතින් මේ දොළුකන්ද මාලිගාව දෙසට ගිහිල්ලා එතනින් දකුණට හැරලා තමයි මේ කන්ද නගින්න තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදත් අපි අරගත්තා. අපි නගින්නේ එතකොට බස්නාහිර පැත්තට වෙන්න දොළුකන්ද ආරණ්‍ය සේනාසනෙන් තමයි මේ මාර්ගයෙන් තමයි අපි නගින්න තෝරගත්තේ. ඉතින් දුෂ්කර ගමනක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මෙහි ගමන් මාර්ගය කොහොමද කියලා. මේ කන්ද නගින්න තව පාරක් තියෙනවා. අරන්කැලේ දොළුව පාරේ රංගීරි මැඩ ගමෙන්. ඉතින් කෙලින්ම දැනට පවතින කැම්පින් කේව් එකට කෙලින්ම එන්න පුළුවන් ඒ පැත්තෙන්. මේ පැත්තෙන් නැග්ගොත් කන්ද නැගලා ආපහු ෆ්ලැට් එකේ ගිහිල්ලා ආයි බහැලා දොලක් තියෙනවා. දොලෙන් ඒකට වෙලා තමයි කේව් එකට යන්න ඕනේ. ඉතින් මෙහි කතා වස්තුවක් ගත්තොත් අපි රාවණ යුද්ධෙදී රාමට සිහි නැති වුණා කියනවනේ. ඉතින් ඒ රාමට සිහි ගන්න ආපහු බෙහෙත් జాතියක් ඕන වුණා කියනවා හොඳ කරන්න. ඉතින් හනුමන්තර තමයි බාර දීලා තියෙන්නේ මේ බෙහෙත් జాති හොයන් එන්නේ ඉන්දියාවෙන්. ඉතින් ඉන්දියාවට යනකොට රාවණාට මේ බෙහෙත් జాති අමතක වුණාලු. ඔව් අමතක වෙච්ච හින්දා ඔව් කන්ද බෙහෙත් කන්දෙන් භාගයක්ම ගලවගෙන ආවලු. ඉතින් ගලවගෙන එනකොට එක තැන් පහක වැන්න කියනවා. ඉතින් එක තැනක් තමයි රිටිගල, අනික තමයි රූමන්සල, අනික තමයි දොළුකන්ද. තව තැන් දෙකකට කැලි ගැල්ලා තියෙනවා. ඉතින් ඒ වැටිච්ච බෙහෙත් කන්දෙන් කොටසක තමයි අපි මේ ඉන්නේ දැන්. තනිකරම බෙහෙත් වගාවක් තමයි මේ තියෙන්නේ. පැරණි ගස්, පුස්වැල් ඇතුළු එතකොට ඒ වගේ ලොකු බෙහෙත් ಜಾති ගොඩාක් තියෙන බෙහෙත් කොළ පැලෑටි තියෙන වනයක් තමයි අපි ඉන්නේ. ඉතින් මේක ගත්තොත් බුද්ධදාස රජතුමා හෙළේ සිංහල වෙදකමේ හෙළ රජුරෝ කියනවනේ. ඉතින් බුද්ධදාස රජතුමාගේ ඔසු උයන කියනවා මේ දොළුකන්ද වනාන්තරේ. ඉතින් ඔහුගේ මාලිගාවක්, ඖෂධ පොකුණක් එහෙම මේ ස්ථානයේ ඉහළ කොටසේ තියෙනවා.
මාලිගා කන්ද කියලා කියනවනේ. ඉතින් මේකට දැනටත් ගම්මු කියන්නේ මාලිගා කන්ද කියලා. මාලිගාව තිබිච්ච නටබුන් මේ ඉහළ කන්දේ තියෙනවා දැනටත් බලන්න. ඉතින් මේ දොළුකන්ද යනායක වීරමුන්ට වම්බාර දෙවියන්ගේ අඩවිය කියලා කියනවනේ. ඉතින් කිලි ජාති හිම මොනවත් අරන් යන්නත් එපා, කිලි ජාති කාලේ යන්නත් එපා. හිත පිරිසිදුව අපි ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට හොඳ කල්පනාවෙන් සිහිය ඇතිව ගිහිල්ලා එන්න ඕන ගමනක්. ඉතින් හොඳ හාස්කම් තියෙන අద్භූත පරිසරයක් සහිත ප්‍රදේශයක්. ඉතින් ඒත් ඔබ දැනගෙනත් යන්න ඕනේ. අනිවාර්යයෙන් මේ කන්ද නගිනවා නම්. Hello, අහුන්නේ කියන්නකො. ආපහු ගහක් කැල්ලුවා. ගහ අවුනාට 40. නුවා මේ තියෙන අපිට පේන ඉස්සරහට තියෙන ඖෂධ පොකුණක්. උතන ඉස්සරහා තියෙන ඖෂධ පොකුණ. ඉතින් ඒ එක් පොකුණක් මේ ඖෂධීය වතුර තියෙන එක් පොකුණක්. ඉතින් මේ කන්දේ උඩටම අපි ඇවිල්ලා ඉන්නේ දැන්. මේකේ ආපු අපි අර ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ගල් ගුහාවට කේව් එකට යනවා නම් නැගෙනහිර පැත්තට අපිට කිලෝමීටර් එකමාරක් යන්න සිද්ධ වුණා මෙතන ඉඳලා. ඉතින් කන්ද බහැලා ආපහු පොඩි පල්ලමක් බහැලා ආපහු කන්ද නැගලා තමයි අපි ඒකට යන්න ඕනේ. අපි මේ යන්නේ පැත්තට. ඉතින් මේ සලකුණ තියෙනවා වහි දවස් වලට අකුණු වැදිච්ච පාරවල් තියෙනවා. අකුණු වැදිලා ගල්පොතු ගැලවිලා ගිය පාරවල් තියෙනවා. මගේ දැනුම අනුව ඒ අකුණු වෙනවා. මොකද මම දන්නේ හින්දා කියන්නේ. ගල් කැඩිලා කියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බහැලා යනකොට තියෙන දිය කඩਿੱත්තයි. ඉතින් හරිම පිරිසිදු වතුර. අපි මෙතන ඉඳන් වතුර ගත්තේ බොන්න. ඉතින් කිසිම වෙනසක් නැහැ. හරි පිරිසිදුයි. ඖෂධ ගස්වල මුල් වලින් සේදිලා එන වතුර. මේ තියෙන්නේ කුවේණි ගල. විජය රජුගේ හා කුවේණි අතර ඒ කාලේදී දෙතිච්ච කතාවක් තියෙනවා. ඔවුන් දෙන්නට මේ ගුහාවක වාසය කරලා තියෙනවා. මේ කුවේණි ගල. ඉතින් දොළුකන්දේ කොටස. මේ තියෙන්නේ කේව් එක. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ නමක් ඇටසැකිල්ලක් තියාගෙන භාවනා කර කර හිටපු තැනක්. මේ කේව් එකට ඉස්සරහා පේන විදිය. ඉතින් ඉස්සරහට ඉතින් රහතන් වහන්සේලාත් වැඩ සිටින්නේ නැති මේවා මෙතන කේව් එකෙත් වැඩ සිටින්නේ නැති මේ ස්ථානවල තව ගල් ගුහා තියෙනවා. ඒවා මෙන්න ස්ථානවල වැඩ සිටින්නේ නැති ස්වාමීන් වහන්සේලා. ඉතින් බුදුදහස රජතුමත් මේවා සක්මන් කර කර බෙහෙත් ජාතියම හොයන්න ඇති. ඔය ඉස්සරහා තියෙන්නේ ඒ කේව් එක. ඉතින් ස්වාමීන් වහන්සේ හිටපු ඒ ගල් ගුහාව තමයි උත්තර තියෙන්නේ. දැන් වැස්සට පොඩ්ඩක් ගස් කඩා ගන්නලා එතන පොඩ්ඩක් අපිරිසිදු වෙලා. තව එක දෙයක් කියන්න ඕනේ. දොළුකන්දේ එනවා නම් මේ කේව් එක බලන්න එනවා නම් අනිවාර්යෙන් උදේ 8:00 දොළුකන්ද නගින්න බලාගෙන ඉන්න. නැත්තම් තීරුමක් නැහැ. මොකද දොළුකන්ද ආරණ්‍ය සේනාසන පැත්තෙන් එනවා නම් කිලෝමීටර් කන්ද නැගලා කිලෝමීටර් එකමාරක් විතර ඇවිදගෙන ඉන්න ඕනේ කේව් එකට. මේ අපි නගින්නේ දොළුකන්දේ බටහිර දිශාවෙන්නේ. මේක කේව් එක තියෙන්නේ නැගෙනහිර දිශාවේ ඊශාන්‍ය දිශාවට වෙන්නේ. එතකොට අපි
ගොඩක් ඇවිදගෙන ඉන්න ඕනේ දොළුකන්ද නැගලා ආයි පල්ලම් බහැලා දියැලක් හම්බෙනවා. ඒ දියැල්ල පුදුම දියැල්ලක්. ඒ කියන්නේ විශ්වාස කරන්න බෑ මේ කන්ද උඩ කඳු දෙකක් මැද්දේ පොඩි කඳු ගැටයක් මැද්දෙන් ඒ දියැල්ල වහින්නේ. ඉතින් ඒකත් බහැලා ඒකත් නැගලා ඉන්න ඕනේ අනිත් පැත්තට. ඉතින් ලොකු හයිකින් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒකට සූදානම් වෙලා ඉන්න. අපි උදේ 8:00 නැගලා 12:00 විතර වුණා සම්පූර්ණම කේව් එක ගාට එද්දි. ඉතින් බහින්නත් ටයිම් යන හින්දා ටිකක් වෙලා කලින් ඉන්න කියලා තමයි කියන්නේ. ඒක අපිට ආපු ප්‍රැක්ටිකල් ඉෂුව එකක්. ඉතින් ඒක අනිත් පැයට දැනගන්න විදිහට මම කිව්වේ ඒකයි. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු මේ දොළුකන්ද වීඩියෝ එක මම ඉවර කරනවා. නැවතත් එන අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. channel එක subscribe කරලා like එකක් දාලා තියන්න අලුතෙන් දාන වීඩියෝස් බලන්න මේ වගේ. එහෙනම් thank you very much මාගේ වීඩියෝ එක බලුවට. bye.